ආයුබෝවන් මිථුන ලග්නයෙන් උපන් ඔබගේ 2026 වර්ෂයේ වර්ෂ පලාඵල විස්තරය තමයි මේ. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි කුජ සිකුරු සමග යෝගව 7 වෙන්නේද කේතු 3 වෙන්නේ රාහු 9 වෙන්නේ සෙනසුරු 10 වෙන්නේ සඳු 12 වෙන්නේද ගෝචරෙමින් ආරම්භ වන නව වසර ඔබද මූල්‍ය කටයුතු ගනුදෙනුවලදී ප්‍රවේශම වැඩිපුර තියාගත යුතු කාලයක්. රැකී ආරක්ෂා ආදිය වෙනස් වීමට ඉඩ තියෙනවා. එමෙන්ම රැකියාවලදී වෙහෙස වෙනදාට වඩා වැඩියෙන් දැනෙනවා. නමුත් වසරේ මුල සිටම තම ආත්ම ශක්තිය විශ්වාස කරලා දියුණුවට ඔබ උත්සාහ ගන්නා වර්ෂයක්. මුදල් ලැබීම් තරමට වියදමද ඔබටත් යෙදෙන බැවින් කල්පනාකාරී වන්න ඕන මූල්‍ය කටයුතු වලදී ඉදිරි ගමනේ වේගය මදක් මදි බව ඔබට වැටහෙනවා. මේ කාලය තුලදී ළඟම අයට උපකාර කිරීමට සිදු වෙනවා. දරුවන්ගේ කටයුතු ඉදිරියට යහපත් කෙරෙනවා. විටක ළඟම අයෙක් සමග හෝ හවුල්කරුවන් සමග වාද විවාද ගැටුම්ද ඇතිවිය හැකි නිසා අන්‍යයන් විශ්වාස කරන වැඩ ඒ වගේම තමයි මේ හවුල් වැඩවලදී මදක් ප්‍රවේශම් විය යුතු වෙන්න ඕන. රැකී ආරක්ෂාවලදී වෙනට වඩා මන්දගාමී ගතියද මතුවන අවස්ථා පෙන්වලා තියෙනවා. විදේශගතීන් සහ විදේශගත අයගෙන් උපකාර ලැබීමට අවස්ථාව වාසනාවත් මේ කාලය තුලදී ඔබට තියෙනවා. ඔබද උදරයේ මූත්‍රාශය රුධිරයට සම්බන්ධ රෝග සහ ශරීරයේ ඉහළ කොටස්වල නහරවලට සම්බන්ධ රෝග වලින් ප්‍රවේශම් වීම වටිනවා. සුබදී ලෙස මිථුන ලග්න හිමියන්ට 2026 වර්ෂයේදී රැකියා දියුණුව ආත්ම ශක්තිය උසස් වීම ලබා ගැනීමට හැකියාව භූමි ලාභ විසිතුරු දේවල් සම්බන්ධ ලැබීම් වැනි දේවල් පෙන්වා දෙන්න පුළුවන්.